සුබ දවසක් කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඒ වගේම තමයි සෝහන් බොක්සින් YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ ඇත්තම කියනවා නම් ගිය සතියේ අපි කතා කරා ඊශ්‍රායෙල් සුපර් මාකට් අංශයේ රැකියාවලට ඇප්ලිකේෂන් එක දාපු අයට කොහොමද ඒගොල්ලොන්ගේ ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න සහ පිළිතුරු අපි කතා කරා ඇත්තම කියනවා නම් සම්පූර්ණ විස්තරයක්. ඉතින් ඒ වගේම තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයාලා හවුස් කීපින් වලට ඇප්ලිකේෂන් එක ඔයා සබ්මිට් කරලා තියෙනවා නම් ඔයා SLBF එක හරහා ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා තියෙනවා නම් ඔන්න ඔයාලගේ ඉන්ටර්විව් එකට අහන්න පුළුවන් ප්‍රශ්න සහ පිළිතුරු තමයි අද මම මේ වීඩියෝ එකේ අරගෙන ඉන්න සූදානම් කරේ. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් මම මෙන්න මේ විදියට මම ෆයිල් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ ෆයිල් එකත් ඔයාලට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම PDF එක අවශ්‍ය නම් කියන්න. ඒ PDF එක ගන්න පුළුවන් වෙන විදිහත් මම වීඩියෝ එක අවසානයේදී මම කියන්න සූදානම් කරන්න. ඉතින් මම මෙන්න මේ විදියට ඩබල් ක්ලික් කරලා මේක ඕපන් කරගන්නවා. ඒ වගේම තමයි මේක මම පොඩ්ඩක් zoom in කරගන්නම්. ඔයාලට ගොඩක් ලේසියෙන් මේ ප්‍රශ්න ටික බලා ගන්න පුළුවන් වේවි කියලා. right ඉතින් මෙතනදී මම පළවෙනියම කතා කරලා තියෙනවා Israel housekeeping interview question and answers කියලා දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගෙන් පළවෙනියටම අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මම කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ ඔයා අනිවාර්යයෙන්ම තැනට සුදුසු විදියට අනිවාර්යයෙන්ම යන්න සූදානම් වෙලා ඒ වගේම තමයි ඔයාලා රවුල ෂේව් කරලා ඒ වගේම තමයි කොණ්ඩේ කපලා ඒ වගේම තමයි සුදු ෂර්ට් එක අද්දිකට ඇඳලා ඒ වගේම තමයි කළු කලිසම ඇඳලා සපත් දෙක දාලා යන්න අමතක කරන්න එපා. මේ විදියට යන එකත් අනිවාර්යයෙන්ම ඔයාගේ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩියෙන් තියෙන පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයා ගියාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම ග්‍රේඩ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා උදේ වේලාවක ඉන්ටර්විව් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා good morning, good afternoon and good evening කියන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒකත් ඔළුවේ මතක තියාගෙන ඊට පස්සේ කතා කරන දේවල් තමයි දැන් මම මේවත් එක කතා කරන්නේ. ඉතින් ඔයාගෙන් ඉන්ටර්විව් කරන එක්කෙනා මුලින්ම අහන්න පුළුවන් tell me about yourself කියලා. මෙතනදී එයා අහන්නේ ඇත්තම කියනවා නම් ඔයාගේ ගැන කියන්න කියලා. මෙතනදී මම ඔයාලට සජෙස්ට් කරලා තියෙනවා my name is ඔයාගේ නම සම්පූර්ණයෙන් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා I am from Sri Lanka කියලා කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි I am a hardworking, honest and responsible person. I like to keep place clean and organized. I am willing to learn and work as part of a team. Right? මෙතනදී මම ලේසියෙම මම ඔයාලට කියලා දෙන්න සිංහල තේරුම තමයි මගේ නම මෙන්න මේකයි. මම ශ්‍රී ලංකාවේ ඉඳලා එනවා. මම මහන්සි වෙලා වැඩ කරන අවංකව සහ වගකීමෙන් වැඩ කරන කෙනෙක්. පිරිසිදුකම සහ පිළිවෙලට වැඩ කරන්න මම කැමතියි. අලුත් දේවල් ඉගෙනගෙන කණ්ඩායමක් සමග වැඩ කරන්නත් මම සූදානම්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන වාක්‍ය ටිකක් ඔයාලට කියන්න පුළුවන් නම් ගොඩක් ඉක්මනින් ඔයාගේ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ප්‍රශ්නේ මම මෙන්න මේ විදිහට කතා කරනවා. Why do you want to work in Israel? ඇයි අහන ඔයා ඊශ්‍රායෙල් වල වැඩ කරන්න එන්නේ? ඉතින් ඔයාලට කියන්න පුළුවන් I want to work in Israel because it offers good job opportunities. I want to improve my skills, support my family and build a better future. Right? මෙතනදී කතා කරන්න තියෙන්නේ හොඳ රැකියා අවස්ථාවක් ලැබෙන නිසා මගේ පවුලට උදව් කරන්න සහ හොඳ අනාගතයක් ගොඩනගා ගන්න මම ඊශ්‍රායලයට යන්න කැමතියි. ඒ වගේම තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ ගැන කතා කරොත් why do you want to work as a housekeeper? අයියාන ඔයාට අවශ්‍ය housekeeper විදියට වැඩ කරන්න අවශ්‍ය. I enjoy cleaning and keeping place neat. I like helping people stay in a clean and comfortable environment. Right? මෙතනදී මම සිංහල තේරුම විදිහට වාට කියන්නේ පිරිසිදු කිරීම සහ පිළිවෙලට තබා ගැනීම මට කැමතියි. අනිත් අයට පිරිසිදුව සහ සුවපහසු පරිසරයක් ලබා දෙන්න මම කැමතියි. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම housekeeping job එක කරනවා කියලා ඔයා අනිවාර්යයෙන්ම කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි හතරවෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. Do you have any housekeeping experience? ඉතින් ඔයාගෙන් අහන්නේ housekeeping experience ඔයාලට තියෙනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ ජොබ් එකට ඇප්ලිකේෂන් එක දානවා නම් ඔයාට housekeeping experience එක තියෙනවා නම් විතරක් දාන්නත් අමතක කරන්න එපා. right?
මොකද කියනවනම් ඒ හවුස්කීපින් එක්ස්පීරියන්ස් එක මොන වගේ දෙයකින්ද කතා කරන්න ඕන, මොන විදිහට මේව කරන්න ඕන කියලා ඒ එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා. right? ඉතින් මෙතනදී ආන්සර් එක විදිහට අපිට කතා කරන්න පුළුවන් yes, I have experience in cleaning, washing dishes and maintaining a clean work area. I am also willing to learn new housekeeping methods. right? මෙතනදී මෙයා කියන්නේ මට පිරිසිදු කිරීම, භාජන සේදීම සහ වැඩ කරන ස්ථානය පිරිසිදුව තබා ගැනීමේ අත්දැකීම් තියෙනවා. අලුත් හවුස්කීපින් ක්‍රම ඉගෙන ගන්නත් මම සූදානම්. right? ඒ වගේම තමයි මෙන්න මේ විදිහට පස්වෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. What cleaning equipment have you used before? මොනවද අහන cleaning equipment ඔයා පාවිච්චි කරලා තියෙන කලින්? right? ඉතින් මෙතනදී ඔයා ආන්සර් එක දෙන්න ඕන. I have used mops and brooms and vacuum cleaners and buckets and cleaning clothes and cleaning chemicals. right? මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි cleaning chemicals කියන ඒවා. ඉතින් ඒ වගේම තමයි මේකේ සිංහල තේරුම මම mops, brooms, ඒ වගේම තමයි vacuum cleaners, ඒ වගේම තමයි bucket, cleaning clothes සහ cleaning chemicals භාවිතා කරලා තියෙනවා කියලා. right? ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ අහුවට පස්සේ ඔයාගෙන් අහන්න පුළුවන් මොනවද පාවිච්චි කරලා තියෙන chemicals කියලා අහන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට ඔයා අනිවාර්යයෙන්ම ලෑස්ති වෙලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි 6 වෙනි ප්‍රශ්නේ මේ විදිහට කතා කරමු. How do you clean a guest room? ඔයා කොහොමද guest room එකක් cleaning කරන්නේ? right? මෙතනදී මම පළවෙනිම දාලා දෙනවා first මුලින්ම I remove the trash, then I change the bed sheets, clean the bathroom, dust the furniture and vacuum or mop the floor and check everything before leaving. right? මුලින් කුණු ඉවත් කරනවා, ඊට පස්සේ ඇඳ ඇතිරිලි මාරු කරනවා, bathroom එක පිරිසිදු කරනවා, දූවිලි පිසිනවා, බිම වැකුම් හෝ මොප් කරනවා, අවසානයේ සියල්ල පරීක්ෂා කරනවා. right? මෙන්න මේ විදියට ඔයා අනිවාර්යයෙන්ම කරන්න අමතක කරන්න එපා. ඉතින් ඇත්තම කියනවනම් හවුස්කීපින් කරන එක්කෙනෙක්ගේ ගොඩක් හැමෝම මන් දන්න ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේ විදියටයි. ඉතින් මේ විදියට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගෙන් ඇහුවොත් ඉන්ටර්විව් එකේදී කියන්නත් අමතක කරන්න එපා. අපි 7 වෙනි ප්‍රශ්නේ මේ විදියට කතා කරමු. What would you do if a guest complain? guest කෙනෙක් complain එකක් දැම්මොතින් ඔයා මොකද කරන්නේ? I will listen politely, apologize and solve the problem as quickly as possible. right? මෙතනදී මම ගෞරවයෙන් අහලා සමාව ඉල්ලලා හැකි ඉක්මනින් ප්‍රශ්නය විසඳනවා. ඉතින් ඇත්තම කියනවා නම් මෙන්න මේ වගේ ආන්සර් එකක් ඉක්මනටම දෙන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔයා ගැන තියෙන සැටිස්ෆැක්ෂන් එක ඒ ඉන්ටර්වයුව කරන එක්කෙනාට ගොඩක් වැඩියෙන් තියෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි 8 වෙනි ප්‍රශ්නේ මේ විදිහට කතා කරමු. What would you do if you found valuable items? මොකක් හරි valuable එකක් තියෙන වටිනා item එකක් ඔයාලට හම්බුනොත් ඔයා මොකද කරන්නේ? right? I will not touch them. right? ඔයා කවදාවත් මේක අල්ලන්න යන්න එපා. ඒ වගේම තමයි මේක කියලා තියෙන්නේ I will not touch them. I will report them to my supervisor immediately. මම මේව අත ගන්නෙ නැහැ. වහාම සුපර්වයිසර් දැනුම් දෙනවා. right? මෙන්න මේ වගේ ආන්සර්ස් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි 9 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. How do you prioritize your work? මෙතනදී ඔයාලට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි මම මේ විදිහට අරන් ඇවිල්ලා දෙන්නේ. I make a plan and complete urgent tasks first. Then I finish the remaining work carefully. right? මම සැලැස්මක් හදලා හදිසි වැඩ මුලින් කරනවා. ඉතුරු වැඩ පසුව හොඳින් කරනවා. right? ඒ වගේම තමයි අපි 10 වෙනි ප්‍රශ්නේ මේ විදිහට කතා කරමු. Can you work under pressure? ඔයාට ප්‍රෙෂර් එකක් තියෙනකොට ඔයාට වැඩ කරන්න පුළුවන් දහනවා. Yes, I stay calm, manage my time and finish my work carefully. right? මෙතනදී මම සංසුන්ව ඉඳලා කාලය හොඳින් කළමනාකරණය කරලා වැඩ ඉවර කරනවා. ඊට පස්සේ අපි කතා කරමු 11 වෙනි ප්‍රශ්නය. Can you work long hours? right? මෙතනදී yes, I am willing to work overtime when needed. right? අවශ්‍ය නම් overtime වැඩ කරන්න මම සූදානම්. ඔයාට කොහොමද බැහැ කියන්න බෑනේ. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි 12 වෙනි ප්‍රශ්නේ. Are you physically fit? ඔයා physically fit දහනවා. Yes, I am healthy and able to do physical work. මම සෞඛ්‍ය සම්පන්නයි, ශාරීරික වැඩ කරන්න පුළුවන්.
ඒ වගේම තමයි 13 වෙනි ප්‍රශ්නේ මේ විදිහට කතා කරමු. How do you handle difficult guest? difficult guest කෙනෙක් ඔයා handle කරන්නේ කොහොමද අහනවා. I stay calm, speak politely and try to solve the problem professionally. Right? මෙතනදී මම සංසුන්ව ඉඳලා ගෞරවයෙන් කතා කරලා ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි කතා කරමු 14 වෙනි ප්‍රශ්නේ මේ විදිහට what if you damage hotel property කියලා අහලා තියෙනවා. ඉතින් මෙතන හොටෙල් එකේ ප්‍රොපර්ටි එකකට වාගේ අතින් ඩැමේජ් එකක් වුණොත් ඉතින් මොකක්ද අහන කරන්නේ? I will report it immediately and take responsibility for my mistake. මම වහාම සුපායසට කියලා ඒ වගකීම බාර ගන්නවයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි 15 වෙනි ප්‍රශ්නය can you work as a team? ඔයාට ටීම් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්ද? Yes, I enjoy helping my co-workers and working together. ඔව් මම කණ්ඩායමක් එක්ක වැඩ කරන්න කැමතියි. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මෙන්න මේ විදිහට උත්තර දෙන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි අපි බලමු 16 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. Why should we hire you? මෙන්න මේ ප්‍රශ්නේ වගේ අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් හැකියාව තියෙනවා. right? මේක අනිවාර්යයෙන්ම හොඳට හිතට අරගෙන යන්න අමතක කරන්න එපා. Why should we hire you? Because I am hardworking, honest, responsible and ready to learn. right? මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම කියන්න ඕන because I am hardworking person කියලා. right? ඒ වගේම තමයි honest, responsible and ready to learn person කෙනෙක් කියලා කියන්න අමතක කරන්න එපා. මම මහන්සි වෙන, අවංක, වගකීමෙන් වැඩ කරන සහ ඉගෙන ගන්න සූදානම් කෙනෙක් නිසා. right? ඒ වගේම තමයි ඔයාගෙන් සාමාන්‍ය විදිහට අහන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තුනක් විතර මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න මොනවද කියලා. What are your strengths and weaknesses? ඔයාගේ strengths ශක්තියින් සහ දුර්වලතා මොනවද කියලා අහනවා. මෙතනදී ඔයාට කියන්න පුළුවන් my strengths are honesty, hard work and responsibility, and my weaknesses is that I am still improving my English but I learn quickly. right? හැමෝටම ඉංග්‍රීසි බැහැනේ. ඉතින් ඒක නිසා ඔයා ඒක ඉගෙන ගන්න කැමතියි කියලා තමයි කියන්නේ. මගේ ශක්තිය අවංකකම, මහන්සි වීම සහ වගකීම මගේ ඉංග්‍රීසි තවම දියුණු කරගෙන යනවා. නමුත් මම ඉක්මනින් ඉගෙන ගන්නවා. මේක හැමෝන්ටම තියෙන ප්‍රශ්නයක් නිසා ඔයාට ඒක සජෙස්ට් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි 18 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. How do you ensure high cleaning standards? ඔයාට කියන්න පුළුවන් උත්තරේ තමයි I follow the cleaning checklist, pay attention to details and check my work before I finish. මම cleaning checklist එක අනුගමනය කරනවා. කුඩා විස්තර වලටත් අවධානය දෙනවා. අවසානයේ නැවත පරීක්ෂා කරනවා. right? ඒ වගේම තමයි ඔයාලට 19 වෙනි ප්‍රශ්නේ මේ විදිහට බලන්න පුළුවන්. I willing to follow company rules. ඔයාලට rules company එකේ තියෙන rules ඔයාලට follow කරන්න පුළුවන්ද කියලා අහනවා. Yes, I always follow company rules and safety procedures. ඔව් මම හැම විටම company rules සහ safety procedures අනුගමනය කරන්න ඒක දෙපාරක් හිතන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම තමයි 20 වෙනි ප්‍රශ්නය. Do you have any questions for us? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔයාගෙන් අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා ඒජන්සි එකකින් ගියත් ඔයා SLBF එක හරහා ගියා වුණත් ඔයාගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා මේක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගෙන් අහන්නේ do you have any questions for us? ඒ කියන්නේ ඔයාට ප්‍රශ්න තියෙනවද මගෙන් අහන්න? ඉන්ටර්වයුව කරන එක්කෙනාගෙන් අහන්න. ඔයාට පුළුවන් අහන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. Yes, could you please tell me about the training and work schedule කියලා අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකම අහන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔයාට වෙන එකක් වුණත් අහන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මෙතනදී අහලා තියෙන්නේ ට්‍රේනින් එක සහ වැඩ කරන ෂෙඩියුල් එක ගැන කියන්න පුළුවන්ද කියලා. තමයි මම මෙතනින් කියලා තියෙන්නේ. ඒ වගේම තමයි 21 වෙනි ප්‍රශ්නය. How do you maintain hygiene while cleaning? right? මෙන්න මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද කියනවා නම් සාමාන්‍ය හවුස්කීපින් කෙනෙක්ට හයිජීන් කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙන අංගයක්. ඉතින් ඒක නිසා ඔයා හයිජීන් පිළිබඳව අනිවාර්යයෙන්ම ඔයා හොඳට දැනුවත් වෙලා යන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනදී අහන්නේ කොහොමද ඔයාගේ හයිජීන් එක ක්ලීනින් වලදී වැදගත් කරගන්න. right? මෙතනදී කියන්නේ I wash my hands regularly. Wear gloves when needed. Use clean tools and separate cleaning cloths for different areas. I also follow hygiene and safety rules. right? මම නිතර අත් සෝදනවා. අනිවාර්යයෙන්ම අත් සෝදන්න ඕන. මොකද ඔයා කෙමිකල්ස් එක්ක තමයි වැඩ කරන්නේ. ඒ වගේම තමයි අවශ්‍ය විට ග්ලව්ස් පළඳිනවා. අවශ්‍ය වෙලාවෙදී ඔයා අනිවාර්යයෙන්ම ග්ලව්ස් එක පළඳින්න ඕන. මොකද ගාබේජ් අයින් කරනකොට එතකොට ඔයා
හොටෙල් එකේ ඒ රූම් එකේ තියෙන බාත්රූම්ස් ක්ලීන් කරනකොට අනිවාර්යයෙන් මේ ග්ලව්ස් පළඳින්න අමතක කරන්න එපා. ගාබේජ් අයින් කරනකොට ඒ වගේ දේවල් වලට පිරිසිදු උපකරණ භාවිතා කරන්න. රයිට්? ඒ වගේම තමයි බාත්රූම් සහ රූම්ස් වගේ වෙනස් තැන් වලට වෙනත් ක්ලීනින් ක්ලෝත්ස් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනදි තියෙනවා එක එක පාට වර්ග තියෙන්න පුළුවන්. කහ, රතු, නිල්, සුදු ඔන්න වගේ. ඉතින් ඒ විදිහට ඒ අවශ්‍ය තැන් වලට ඒවා ඒ විදිහට හදා ගන්න. ඒ වගේම තමයි හයිජීන් සහ සේෆ්ටි රූල්ස් අනුගමනය කරනවා. රයිට්? මෙන්න මේ වගේ උත්තර අනිවාර්යයෙන්ම හදාගෙන යන්න. ඔයාට ලේසි විදියට හදාගෙන යන්න. ඒ තමයි මේ ප්‍රශ්නේ මම දැන් මෙතනදී ඔයාලට දුන්නේ. මොකද මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිසා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේක ඔළුවට දාගෙන යන්න උත්තරේ මම මෙන්න මේ වගේ දෙයක් කියනවායි කියලා. ඒ වගේම තමයි 22 වෙනි ප්‍රශ්නේ. ඒ වගේම තමයි අද වීඩියෝ එකේ අවසාන ප්‍රශ්නය. Have you ever worked with cleaning chemicals? මෙතනදී අහලා තින්නේ ඔයා cleaning chemicals එක්ක ඔයා කොහොමද වැඩ කරන්නේ? Yes, I have used cleaning chemical safety. I always read the instructions, wear protective equipments if needed, and never mixed different chemicals. ඔයා අනිවාර්යෙන් ඔයා කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ never mixed different chemicals කියන එක. right? මෙතනදී මම සිංහල තේරුම මම ඔයත් එක්ක කියන්නම්. ඔව් මම cleaning chemicals ආරක්ෂිතව භාවිතා කරලා තියෙනවා. මම හැම වෙලාවෙම උපදෙස් කියවනවා. ඔයා අනිවාර්යයෙන්ම කෙමිකල්ස් එක්ක පාවිච්චි කරනවා නම් ඔයා කෙමිකල්ස් වල තියෙන උපදෙස් අනිවාර්යයෙන්ම කියවන්න. මොකද මේක මික්ස් කරන්න එපාද, මේක මික්ස් කරන්නද, මොකද ඒ වගේ දේවල් නිසා. ඒ වගේම තමයි අවශ්‍ය නම් ආරක්ෂක උපකරණ පළඳිනවා. අවශ්‍ය නම් නෙමෙයි, අනිවාර්යයෙන්ම ආරක්ෂක උපකරණ පළඳින්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි සහ වෙනස් කෙමිකල්ස් එකට මිශ්‍ර කරන්නේ නැහැ. මෙන්න මේ උත්තර ටික අනිවාර්යයෙන්ම හදාගෙන යන්න. ඒ වගේම තමයි මෙන්න මේ ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම ඔයා හොඳට මතක තියාගෙන ඔළුවේ තියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මෙන්න මේ report එක අනිවාර්යයෙන්ම ඔයාට ඕන නම් අනිවාර්යයෙන්ම Soho Unboxing official page එකට එන්න. ඉතින් මෙන්න මේ page එකේ link එක මම description box එකේ දාලා තියන්න. ඒ වගේම තමයි මම මේ link එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට pin කරලා තියන්නම්. ඉතින් එතනින් ඔයාලට ඇවිල්ලා normal විදිහට ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. මොකද ඔයා SLBF එක හරහා යනවා නම් ශ්‍රී ලංකා Bureau of Foreign Employment අංශය හරහා රට යනවා නම් ඊශ්‍රායල් යනවා නම් ඔයා ඊශ්‍රායල් වලට job application එකක් දාලා තියෙනවා නම් housekeeping වලට ඔයාට ගොඩක්ම වැදගත් වෙන ප්‍රශ්න සහ පිළිතුරු කිහිපයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් ඒ වගේම තමයි jobs පිළිබඳව දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පිටරට jobs පිළිබඳව දැනගන්න ඕන නම් ඒ වගේම තමයි ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද, මෙන්න මේ වගේ පිළිබඳ සම්පූර්ණ දේවල් දැනගන්න ඕන නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අද වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යයෙන්ම ඔයා channel එක වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා කියන ගමන්ම වීඩියෝ එකට like එකකුත් දාලා අපිට support එකකුත් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්න තවත් දවසක මෙන්න මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ topic එකකින් අපි නැවත දවසක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ටටා bye see you.